Hi guys! අද අපි ගෙනාවේ ලේසියෙන්ම හදපු රසම රස පස්ටා එකක්. ඇත්තටම අපිත් ෆස්ට් ටයිම් තමයි මේ විදියට හැදුවේ. ඔෆිෂියල් වැඩකට අපිට අවුට් ස්ටේෂන් එන්න වුණා. ඉතින් නිතර මෙහෙම ඇවෙද්දි එළියෙන්ම කන්නත් බෑනේ. ඉතින් ගොඩක් වෙලාවට අපාර්ට්මන්ට් එකක තමයි ඉඳින්නේ. එහෙම දවසට ලොකුවට ටච් ස්පෙන්ඩ් කරන්නත් බැරි නිසා අපි ඊසි මීල් ප්‍රෙප්ස් තමයි කරන්නේ. මේ අපාර්ට්මන්ට් එකේ නම් පස්ටාෙන් තවත් අයිටම්ස් ටික අප්ට කම්ප්ලිමෙන්ටරි ලැබුණා. ඉතින් අපි ඉක්මනටම හයිපර් මාකට් එකට ගිහිල්ලා ඕන තවත් පොඩි දේවල් ටිකක් අරගෙන ආවා. එහෙනම් අපි බලමු කර්ලි ඇන් බර්ලි කොහොමද මේ පස්ටා එක හැදුවේ කියලා. ඉතින් මුලින්ම කර්ලි ලුණු ටික දාගෙනම පස්ටා එක තැම්බෙන්න තිබ්බා. පස්ටා එක එකට ඇරිලා නැති වෙන්න ඔලිව් ඔයිල් චුට්ටකුත් දාගත්තා. පස්ටා එක ගාට තැම්බුණාට පස්සේ බර්ලි තමයි මට ඒක පෙන්නලා දුන්නේ. ඊළඟට කර්ලි සෝස් එක හදන්න පටන් ගත්තා. මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට බටර් එකතු කරගත්තා. ඊළඟට අපාර්ට්මන්ට් එකේ තිබ්බ චිලි පේස්ට් ටිකකුත් දාගත්තා. ඒක මදි වගේ හින්දා චිලි ෆ්ලේක්ස් ටිකකුත් දාගත්තා. ඕගොල්ලෝ බලන්න ඇති මොනවාද මේ කොළ පාටට එකතු කරේ කියලා. ඒක ගාලික් එක මික්ස් කරපු ග්‍රීන් චිලි වර්ගයක්. හරියටම ඒකේ නමක් නා කර්ලි ඇන් බර්ලි දන්නෙත් නෑ. මෙහි තිබ්බ නිසා try කරන්නත් එක්ක දැම්මයි ඉතින්. Then mix and mix. ඊළඟට onion powder, garlic powder, Italian herbs දාලා tomato ketchup ටිකකුත් දාගෙන අන්තිමට extra mild pepper sauce ටිකකුත් දාගත්තා. ඒක නම් හැමෝටම easily accessible නෑ තමයි. alternatives ටිකකුත් කියන්නම්කෝ. හොඳට pepper දාපු onion, garlic chop කරලා හරි නැතුව හරි අරගෙන ඒකට ඔයා ගාව heavy cream තියනවා නම් හරි. ඒ නැත්නම් all purpose flour 2 to 3 tablespoons වගේ ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩකට කවලම් කරලා මම මේ දාපු පෙපර් සෝස් එකේ thickness එකට හදාගෙන මික්ස් කරගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ හදාගත්ත සෝස් එක පෑන් එකට දාලා ලිපේ තියාගන්න. ඊළඟට කර්ලි එකටම චීස් ස්ලයිස් එකක් මෙල්ට් වෙන දාගත්තා. මේක ඔප්ෂනල් හොඳේ. ඊගාවට පාස්ටා ටික මික්ස් කරගෙන ඔයා චීස් ලවර් කෙනෙක් නම් තවත් චීස් ටිකක් උඩින් දාගෙන ඉටාලියන් හර්බ්ස් ටිකක් දාගෙන කන්නයි තියෙන්නේ. ඉටාලියන් හර්බ්ස් ඔය චීස් ඔය නෑ කියලා නොහදා ඉන්න නම් එපා හොඳේ. ඒවා ඕනම නෑ. ඒත් දැම්මම රස වැඩි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි පාස්ටා එක හදාගත්තේ. ඉතින් කර්ලි ඇන් බර්ලි රැඩි අප මේක ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතුවේ. අපිට වැඩ වැඩි වෙලාවක් නෑ කියලා හිතන දවසක උනත් තමන් ගාව තියෙන දේවල් වලින් ලේසියෙන්ම රසවත් දෙයක් හදාගන්න අයිඩියා එකක් ගන්නයි. ඒ පුංචි වෙලාව කැප කිරීම ඇතුළේ අපිට දැනෙන පහසුව සතුට ඔයාලටත් අත්විඳින්න දෙන්න ඕන නිසා. ඉතින් ඔයාලා අපි වගේම මේ වගේ පුංචි මොහොතවල් විඳින කෙනෙක් නම් කමෙන්ට් එකකින් අපිට කියන්න. අදට අපි ගිහින් එන්න. Thanks for watching. කර්ලි ඇන් බර්ලි